Hello guys, welcome back to my YouTube channel. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා මම මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ ලංකාවෙන් ගන්න පුළුවන් හොඳම sunscreen සහ මගේ honest review එක. මේ වීඩියෝ එකෙන් පෙන්වන ඔක්කොම sunscreen මම පෞද්ගලිකව use කරලා තමයි ඔයාලට මේ review එක අරන් එන්නේ. පළවෙනි sun cream එක විදිහට තියෙන්නේ Prevence එකේ Ultra Light Lotion sunscreen එක. මේක මම යූස් කරන්නේ මේන්ලි ෆේස් එකට SPF 50 තියෙන නිසා dairy sun protection එකට මම මේක තෝර ගන්නවා. morning skin care routine එකේ moisturizer එකෙන් පස්සේ sunscreen එක විදිහට මේක යූස් කරන්න පුළුවන්. හැබැයි sun cream එකක් උදේට යූස් කරනවා නම් එකපාරක් යූස් කරලා මදි. ඔයා ගොඩක් අවුවට එක්ස්පෝස් වෙනවා නම් විනාඩි 30න් 30ටවත් අඩුම sunscreen එක apply කරන්න ඕන. ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති මේ SPF කියන්නේ මොකක්ද කියලා. ඉතින් SPF කියන්නේ හිරුවෙලියෙන් ලැබෙන UVB කිරණ වලින් ස්කින් එක ප්‍රොටෙක්ට් කරගන්න සන්ස්ක්‍රීන් එකට තියෙන හැකියාව ගැන කියන රේටින් එකක්. ඉතින් මේක SPF 30, SPF 50 වගේ නම්බර්ස් වලින් එන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ආස ස්කින් එකට ඉක්මනින්ම ඇබ්සෝබ් වෙන ගොඩක් තික් නැති සන්ස්ක්‍රීන් වලට මේ Prevence එකේ සන්ස්ක්‍රීන් එකේ පොඩ්ඩක් විතර white cast එකක් තියෙනවා. ඒ වුණාට ඒක ඇප්ලයි කරලා ටික වෙලාවක් යනකොට white cast එක අඩු වෙනවා. ඔයාලට පේනවා ඇති ගාප් ගමන් ටික වෙලාවකින් ඒක හරියනවා. තව මම මේ සන්ස්ක්‍රීන් එක ආස දෙයක් තමයි මේක ඇප්ලයි කරාට පස්සේ හරිම ලස්සන මැට් ෆිනිෂ් එකක් තියෙනවා. මම මේ සන්ස්ක්‍රීන් වල ප්‍රයිස් ස්ක්‍රීන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාලා තියන්නම්. අපි සන්ක්‍රීම් එකක් තෝරගන්නකොට SPF එක විතරක් බලලා වැඩක් නැහැ. අපි බලන්න ඕන අපේ ස්කින් ටයිප් එකට ගැලපෙනවද සන් ක්‍රීම් එකේ ටෙක්ස්චර් එක, ඒ වගේම ඔයිලිද, මොයිස්චරයිසින්ද, වයිට් කාස්ට් එකක් තියෙනවද වගේ දේවල් ගොඩක් බලන්න ඕන. ඊළඟට තියෙන්නේ Honel එකේ SPF 50 මොයිස්චරයිසින් සන් ක්‍රීම් එක. මේකේ නමෙන්ම කියනවා වගේ ඇත්තටම මේක හොඳ මොයිස්චරයිසින් සන් ක්‍රීම් එකක්. ඒක නිසා සන් ක්‍රීම් එකත් එක්කම මොයිස්චරයිසින් ෆීල් එකකුත් ඕන කෙනෙක්ට මේ සන් ක්‍රීම් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මගේ ස්කින් ටයිප් එක කම්බිනේෂන් නිසා සමහර දවස්වලට ස්කින් එක ටිකක් ඩ්‍රයි ෆීල් වෙනකොට මම යූස් කරන්න කැමති මෙන්න මේ සන්ස්ක්‍රීන් එක. ඔයාටත් ස්කින් කෙයාර් රූටින් එකේ මොයිස්චරයිසින් එකක් වෙනම යූස් කරන්න අකමැති නම් මේ Honel එකේ මොයිස්චරයිසින් සන් ක්‍රීම් එක try කරලා බලන්න. අපි සන් ක්‍රීම් එකක් යූස් කරද්දී ඇප්ලයි කරන ප්‍රමාණය ගොඩක් වැදගත්. අපි normally use කරන day creams වගේ පොඩි ප්‍රමාණයක් sun cream apply කරොත් බලාපොරොත්තු වන protection එක නම් ලැබෙන්නේ නැහැ. මූණ සහ බෙල්ලට ප්‍රමාණවත් විදිහට sun cream එක apply කරන්න ඕන. ඉතින් මේ Honel sun cream එක අපිට ඇඟටත් මූණටත් දෙකටම use කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ sun cream එකේ ගොඩක් thick texture එකක් නෙවෙයි තියෙන්නේ, ඉක්මනින්ම skin එකට absorb වෙනවා. මේක all skin type කියලා තිබ්බට මම නම් oily skin එකක් තියෙන කෙනෙක්ට මේක recommend කරන්නේ නැහැ. මොකද මේක ගෑවට පස්සේ skin එක පොඩ්ඩක් oily වෙන්න ගන්නවා. ඉතින් මම ආසාවෙන්ම use කරන තවත් sun cream එකක් තමයි මේ Honel එකේ sun cream එක. ඊළඟට තියෙන්නේ Haru Haru Wonder කියන brand එකේ Black Rice Mineral sun cream එක. මේක Korean product එකක්. මේකත් SPF 50 sun cream එකක්. මේකේ texture එක මට ගොඩක් comfortable. ස්කින් එකට apply කරද්දී light weight feel එකක් තියෙනවා. මම සමහර දවස්වලට ස්කින් කෙයාර් රූටින් එකෙන් පස්සේ මේකප් කරන්න ඕන දවස්වලට මේක use කරනවා. මේ sun cream එකත් use කරාට පස්සේ පොඩි matte finish look එකක් එනවා. sun cream එක sensitive skin වලට තමයි තියෙන්නේ. මේ sun cream එකෙන් කිසිම සුවඳක් එන්නේ නැහැ. unscented sun cream එකක්. ඔයා daily makeup use කරන කෙනෙක් නම් sunscreen එක skip කරන්න එපා. morning routine එකේ අවසාන step එක විදිහට use කරලා ඔයාට makeup කරන්න පුළුවන්. Prevence එකේ sun cream එක වගේ මේකත් ගහනකොටම පොඩි white cast එකක් තියෙනවා. ටික වෙලාවකින් හරියනවා. මම ඒ නිසා පොඩි ප්‍රමාණයක් ගාලා පෙන්නන්නම්. ඔයාගේ ස්කින් එකත් sensitive නම් ඔයාට පුළුවන් මේ Haru Haru Wonder කියන මේ brand එකේ මේ sunscreen එක use කරන්න. ඊළඟට තියෙන්නේ Pond's එකේ sun cream එක. මේක Pond's එකේ SPF 35 sun cream එක. SPF 50 sun cream එකකුත් මේකේ ඇවිල්ලා තියෙනවා. අපි sun cream එකක් use කරන්න ඕන තද අවුව තියෙන දවස්වලට විතරක්ම නෙවෙයි. අහසේ වලාකුළු වලින් වැහිලා තිබුණත් UV radiation එක තියෙන්න පුළුවන්.
ඒ නිසා ඒ වගේ දවස්වලටත් ගෙදර ඉන්න දවස්වලටත් සන්ක්‍රීම් එකක් යූස් කරන එක පුරුද්දක් කරගන්න. මේක SPF 50 එකකට වඩා SPF 35 ප්‍රොටෙක්ෂන් එකක් තියෙන සන්ක්‍රීම් එකක්. ඉතින් මම අර වගේ දවස්වලට කියන්නේ ගොඩක් අවුවට එක්ස්පෝස් වෙන්නේ නැති දවස්වලට මෙන්න මේ සන්ක්‍රීම් එක තමයි යූස් කරන්නේ. ඔයා පෝන්ස් ප්‍රොඩක්ට්ස් වලට කැමති කෙනෙක් නම් ඔයාට මේ සන්ක්‍රීම් එකත් සෙට් වෙයි. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි SPF නම්බර් එක වැඩි කියලා විතරක් සන්ක්‍රීම් එක හොඳයි කියලා තීරණය කරන්න බෑ. ඔයාගේ ස්කින් එකට කම්ෆර්ටබල් වෙන එක ප්‍රමාණවත් විදිහට අපේ ස්කින් එකට ඇප්ලයි කරන එක සහ අපිට ඕන වෙලාවට రీ ඇප්ලයි කරන එකත් හරිම වැදගත්. අන්තිමට තියෙන්නේ වැස්ලින් එකේ SPF 30 බොඩි ලෝෂන් එක. අපි ගොඩක් වෙලාවට මූණට තමයි සන්ක්‍රීම් එකක් යූස් කරන්නේ. අපි අත් කකුල් වලට බෙල්ලට වගේ සන්ක්‍රීම් එකක් යූස් කරන්න අමතක කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම බොඩි එකට SPF තියෙන ලෝෂන් එකක් තෝරගන්න ඕන. ඉතින් මේ වැස්ලින් එකේ එන SPF 30 sun protect body lotion එක අපිට බොඩි කෙයා රූටින් එකට ඊසිලි ඇඩ් කරගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම එළියට යන දවස්වලට මම මේ බොඩි ලෝෂන් එක යූස් කරනවා. ඉතින් අඩු මිලට ගන්න පුළුවන් හොඳ බොඩි ලෝෂන් එකක් තමයි මේ වැස්ලින් එකේ SPF 30 ලෝෂන් එක. ඉතින් මේ sun protections ටික තමයි මම දැනට යූස් කරන්නේ. ඒ වගේම තවත් කෙනෙක් හිතන් ඉන්නවා නම් සන්ක්‍රීම් එකක් යූස් කරන එකෙන් අපේ හම සුදු වෙනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. සන්ක්‍රීම් එකකින් වෙන්නේ UV rays වලින් ස්කින් එක ප්‍රොටෙක්ට් කරනවා වගේම UVA UVB කිරණ වලින් සිදුවන ඩැමේජ් එක අඩු කරනවා. ස්කින් එක ටෑන් වෙන එක අඩු කරනවා. හිරු එළියෙන් ස්කින් එක තද පැහැයට වෙනස් වීම අඩු කරන්න උදව් වෙනවා. UV කිරණ නිසා ඇතිවන පිග්මන්ටේෂන් වැඩිවීම අඩු කරනවා වගේම ඩාර්ක් ස්පොට් අන්ಈවන් ස්කින් ටෝන් වලටත් මේ සන්ක්‍රීම් අපිට උදව් වෙනවා. ඒ වගේම අපේ හම වයසට යාම මේකෙන් පාලනය වෙනවා. ගොඩක් දුරට අපේ මූණේ තියෙන ෆයින් ලයින්ස් සන් ඩැමේජස් සයින්ස් ඇතිවීම හෙමින් අඩු කරනවා. මම හිතනවා අද ඔයාලට ලොකු අයිඩියා එකක් එන්න ඇති සන්ක්‍රීම් ගැන. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. මේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි ඔයාලට.